ඔය මාමයිලේ එළිය එක්කහුවෙලා බොට ඔන්න මැඩම් මෙනවා කතාව හරෝපන් වෙන පැත්තකට හරෝපන් ඔන්න එතකොට දේවානම්පියතිස්ස රජුරුවෝ දුන්නයි ඊතල ටිකයි අරගෙන මුවාගේ පස්සේ පන්නන්න පටන් ගත්තා. මුවා දුවගෙන යනවා. තිස්ස පන්නගෙන යනවා. ආය මුවා දුවගෙන යනවා. ගියා. දැන් එතකොට ඔය මාමණ්ඩියා කියන එක මන් නැති වෙලාවට වෙන මොනවද කියන්නේ? ඕකා කියනවා. ඕකා කිව්වේ මාමණ්ඩියා මන්ත්‍රී හාමුදුරන්ට දිනන්න ලැබුණේ උන් නිසාලු. නැත්තම් ජීවිතේට දිනන්න ලැබෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම ලැබෙන්නේ දුවගේ වාසනාව නිසාලු. එතකොට අපේ කී මොකද කියන්නේ? අපේ කී කියනවා. අපේ කී? ඔන්න ඒ කියනවා. කතාව හරවපන්. ඔන්න එතකොටම දේවානම්පියතිස්ස රජුරුවෝ දුන්නයි ඊතල ටිකයි අරගෙන මුවාගේ පස්සේ පන්නන්න ගත්තා. මුවා දුවනවා. තිස්ස පන්නනවා. මුවා දුවනවා. ගියා. දැන් මොකද අපේ කී කියන්නේ? අපේ කී කියනවා තිස්ස නවතිනු ඈ අපේ කී එහෙම කිව්වා? ඒක නේ බලන්නකෝ මුන් වගේ ගෑනු නේද? ඈ බං තිස්ස නවතන කිව්වේ අපේ කීද? මිහිඳු හාමුදුරුවනේ. මට කතා දෙක පැටලුණා. මේ අපේ කෙනා කියනවා මේ දැන් ඉතින් මොනව කරන්නද මාමේ? වෙන කරන්න දෙයක් නෑනේ කියලා. ඔන්න එනවා. අරූපන් කතාව. ඕන්න එතකොටම දේවානම්පියතිස්ස රජුරුවෝ දුන්නයි ඊතල ටිකයි අරගෙන මුවාගේ පස්සේ පන්නන්න ගත්තා. මුවා දුවනවා. තිස්ස පන්නනවා. මුවා දුවනවා. සුමුදු ඔච්චර වෙලාවක් තිස්ස මුවා පස්සේ පැන්නුව නම් මිහිඳු හාමුදුරුවෝ වැඩම කරලා ධර්මය දේශනා කළේ උඹටද? මේ රාජා ඔයා මං එනවා දැක්කහම මෙයාට කිව්ව නේද කතාව වෙනස් කරන්න කියලා? දැන් ගෙදර වෙන දේවල් ඔක්කොම ඔයා දැනගන්නේ මෙයාගෙන්ද? මරුනේ හොයාගෙන තියෙන CID කාරයා. මේ සුදු හැබැයි බොරු කේලම් කියලා එහෙම අහුනොත් හෙටම යවනවා ගෙදර තේරුණාද? හෙටම මේ රාජා මන් නරක ගෑණි කියන්න එපා. වැඩිය